අසභ්‍ය දර්ශන මේව බලන එක ඇත්තටම හොඳයිද? ඒකට උත්තරේ ඉස්සරහට කියන්න. ඊට කලින් මේක අහන්න. ලෝකෙ පිරිමින්ගෙන් 98%ක් අසභ්‍ය දර්ශන බලනවා. ඔයත් ඒගොල්ලන්ට අනිවාර්යෙන් වැටෙනවා කියලා මම දන්නවා. ඒ පිරිමින්ගෙන් සමහරක් හැමදාම අසභ්‍ය දර්ශන බලනවා. සමහරු දවසක් හැර දවසක් බලනවා. සමහරු සතියෙන් සතිය බලනවා. සමහරු අසභ්‍ය දර්ශන බලන්න හොඳ නෑ කියලා හිතලා YouTube එකේ TikTok එකේ Instagram වල ඉන්න එක ගර්ල්ස්ලා දිහා බලලා තමන්ව සනස ගන්නවා. මේ අතරින් තත්ත්වය බරපතලම කට්ටිය තමයි ඒගොල්ලෝ. ඒ ගැන පස්සේ කතා කරමු. Chapter 1 දුක. අසභ්‍ය දර්ශන බලන එක වරදකාරීත්වය, ලැජ්ජාව සහ අඩු ආත්ම අභිමානය, මානසික අවපීඩනය, කාන්සාව වගේම වෙනත් මානසික සෞඛ්‍ය ආබාධ වලට දායක වෙනවා. ඒ වගේම PIED එහෙම නැත්නම් Porn Induced Erectile Dysfunction අසභ්‍ය දර්ශන නිසා ලිංගේන්ද්‍රිය ක්‍රියාකාරීත්වය නැතිවීම වැනි දේවල් වෙන්නත් පුළුවන්. තෝමස් අල්වා එඩිසන් ලෝකේ පළවෙනි කිසින් සීන් එකක් තියෙන චිත්‍රපටය නිෂ්පාදනය කරපු දවස් ඉඳලා දැන් වෙනකන් කොච්චර අසභ්‍ය දර්ශන නිෂ්පාදනය වෙලා තියෙනවද කියනවනම් Pornhub එකට මාසෙකට views මිලියන 8000කට වඩා එනවා. ඔයත් මෙතනින් එක්කෙනෙක්ද කියලා හිතලා බලන්න. අසභ්‍ය දර්ශන බලන එක වාසි තමයි ඔය. වාසි මොනවද? ඇත්තටම වාසි නම් මොනවත් නැහැ. Chapter 2 දුක. අසභ්‍ය දර්ශන බලන ඔයාගේ මොළයේ ඇතුලේ රාක්ෂය දෙන්නෙක් ඉන්නවා. ලොකු රාක්ෂයෙක් සහ පොඩි රාක්ෂයෙක්. මේ ලොකු රාක්ෂයා තමයි බ්‍රේන් වොෂින් කියන්නේ. ඔයා අද ඉඳන් අසභ්‍ය දර්ශන බලන්නේ නැහැ කියලා හිතලා හිටියත් ඔයාට එහෙම ඉන්න බෑ. ඒකට හේතුව තමයි මේක. ඔයා ආයේ බලන්නේ නැහැ කියලා හිතන වාරයක් ගානේ බ්‍රේන් වොෂින් රාක්ෂයා ඔයා තව එකපාරක් බලන්න ඕනේ කියලා හිතනවා. අන්තිම පාරට බලනවා කියලා ඔයත් ඔන්න එකපාරක් බලයි. ඒකෙන් ඔයා වෙන්නේ ආයෙමත් එකම එක චක්‍රයක කැරගෙන එක විතරයි. මේ බ්‍රේන් වොෂින් ඇතිවීමට හේතුව මොකක්ද කිව්වොත් ඒ තමයි ඩොපමින්. එහෙම නැත්නම් ලේසියෙන් ලබා ගන්න පුළුවන් සතුට විසින් මොළයේ නිපදුන කිමිකල් එක. මේ ගැන වෙනම ලොකු වීඩියෝ එකක් කරන්න පුළුවන් ඕනේ නම් දැනට මේ ටික ඩොපමින් ගැන දැනගන්න. ඩොපමින් බේස් ලයින් එකක් ඔයාගේ මොළයේ දැන් තියෙනවා. ඔයා සබ්බේ දර්ශනයක් බලන්න ගද්දි මොළයෙන් ඩොපමින් පිට වෙන්න ගන්නවා. එතකොට මේ බේස් ලයින් එක උඩට යන්න ගන්නවා. බලන නවත්තපු ගමන් ඩොපමින් ලෙවල් එක පහළට එනවා නැවත. මේ පහළට එන්නේ ඒ වුණාට කලින් තිබ්බ ලයින් එකට වඩා උඩින්. මේකෙන් සිද්ධ වෙන්නේ එජැකුලේෂන් එකට අවශ්‍ය අසභ්‍ය දර්ශන ප්‍රමාණය වැඩි වෙන එක. ඔයා ඉස්සර සොෆ්ට් කෝර් පෝර්න් වලට එරෙක්ෂන් එකක් ආපු කෙනෙක් වුණාට දැන් හાર્ඩ් කෝර් පෝර්න් වලට එරෙක්ෂන් එකක් එන කෙනෙක් වෙන්න පුළුවන්. එරෙක්ෂන් එකක් එන්න නම් අලුත් පෝර්න් ඕන වෙනවා. සමහර විට හાર્ඩ් කෝර් පෝර්න් බලන්න ගන්නවා. සමහර විට ඔයා නෝමල් පෝර්න් බලන්න පුරුදු වෙලා හිටපු කෙනෙක් වුණත් දැන් හાર્ඩ් කෝර් ඒව බලන්නේ මේ හින්දා. එතකොට කුඩා රාක්ෂයා කවුද? ඒ තමයි ට්‍රිගර්ස්. ට්‍රිගර්ස් නිසා තමා කොහෙවත් තිබ්බ ඔයාගේ මනස එකපාරටම මට දැන් ප්‍රෝන් ඕන කියලා හිතන්නේ. ට්‍රිගර් එකක් TikTok එකේ නටපු ගෑන් ළමෙක් වෙන්න පුළුවන්, TV එකේ දැක්ක ගර්ල් කෙනෙක් වෙන්න පුළුවන්. මේ ඕනම දෙයක් වෙන්න පුළුවන්. මේ රාක්ෂයා ඔයාගේ ඔළුවට ආවම එයා ලොකු රාක්ෂයාට එන්න කියලා කතා කරනවා. බ්‍රේන් වොෂින් රාක්ෂයා ඇවිත් මේ පාර විතරක් බලපන් කියලා ඔයාගේ හිත වෙනස් කරනවා. මේ නිසා ඔයා ප්‍රෝන් බලලා ෆ්‍රැප් කරලා තමයි නතර වෙන්නේ. මම උඩින් කියව මතක ඇති YouTube, Instagram, TikTok එකට මාස්ටර්බේට් කරන අයට තමයි භයානකම කියලා. ඒ අය කියනවනම් එයාලා හිතන් ඉන්නවා එයාලට කිසි ප්‍රශ්නයක් නැහැ. එයාලා ප්‍රෝන් බලන්නේ නැහැ නේ කියලා. ඒත් මෙතන ඇත්තම සෙල්ලම තියෙන්නේ ප්‍රෝන් එක්ක නෙමෙයි ඩොපමින් එක්ක. ඒක තේරුණ දවසට එයාලටත් මේකෙන් ගැලවෙන්න පුළුවන්. Chapter 3 දුක නැති කිරීම. මේ රාක්ෂයාගෙන් ගැලවෙන මිනිස්සු සහ යටත් වෙලා මිනිස්සු සම්පූර්ණයෙන්ම එකිනෙකට වෙනස් අය දෙකොල්ලක්. රාක්ෂයාට යටත් වෙලා ඉන්න අය ප්‍රෝන් බලලා ෆැබ් කරාම ස්ට්‍රෙස් එක නැති වෙනවා, ඇන්සයිටි නැති වෙනවා, ඉක්මනින් නිදා ගන්න පුළුවන් වෙනවා, ફોකස් එක වැඩි වෙනවා කියලා හිතනවා. ඒත් මේ රාක්ෂයාගෙන් මිදුණ අය හිතන්නේ මේ අසභ්‍ය දර්ශන නිසා ස්ට්‍රෙස් එක වැඩි වෙනවා, අසභ්‍ය දර්ශන නිසා ඇන්සයිටි ඇති වෙනවා, අසභ්‍ය දර්ශන නිසා නින්දට බාධා ඇති වෙනවා, අසභ්‍ය දර්ශන නිසා Porn Induced Erectile Dysfunction එක ඇති වෙනවා, අසභ්‍ය දර්ශන නිසා ටෙස්ටොස්ටෙරෝන් මට්ටම පහළ යනවා කියලා. මේ අයගේ වෙනස ඔන්න ඕකයි. තවත් කිව්වොත් ඔයා ප්‍රෝන් බලන එක නතර කරාට පස්සේ ජීවිතේ සතුට වැඩි වෙනවා, විශ්වාසය වැඩි වෙනවා, වැඩි අභිප්‍රේරණයක් ලැබෙනවා, ආතතිය සහ කාංසාව අඩු මට්ටම් විදියට තියෙනවා, උසස් ආධ්‍යාත්මිකත්වයක් ඇති වෙනවා සහ කොන්ෆිඩන්ස් එක වැඩි වීමට මේක උදව් වෙනවා. Chapter 4 දුක නැති කිරීමේ මාර්ගය. මේක බලන එක නැති කරන එක මාර්ග තියෙනවා. ප්‍රධාන මාර්ග දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි cutting down. දෙවෙනි එක තමයි easy peasy. cutting down එකේදී කරන්නේ ඔයා ප්‍රෝන් බලන එක ටික ටික නවත්තන එක. පළවෙනිටම ඔයා hard core වලින් soft core වලට සතියක් ඇතුළත මාරු වෙන්න ඕන. ටිකෙන් ටික ඊට පස්සේ ඊළඟ සතියේ soft core වලින් TikTok, YouTube, Instagram videos වගේ දේවල් වලට මාරු වෙන්න ඕන. ඊළඟ සතියේ photos වලට, ඊළඟ සතියේ ඔයාගේ imagination එකට. එහෙම මාස දෙකක් ඇතුළත ඔයාට මේක නවත්තන්න පුළුවන්.
දෙවෙනි එක තමයි easy peasy. මේකෙදි වෙන්නේ මම ඔයාට උඩ කියලා දුන්න දේවල් ටික මතකේ තියාගෙන ඉඳලා urge එකක් ආව ගමන් දැන් brain washing වෙන්න පුළුවන් කියලා දැනගෙන ඒකෙන් මිදලා ඉන්න එක. මේ ක්‍රමය ඊටම ඉක්මන් ක්‍රමයක්. ඔයාට මේ ගැන වැඩි විස්තර ඕන නම් මේ ක්‍රමයේ භාවිතා කරන ගැන පොතක් පවා ලියලා තියෙනවා. ඒකේ link එක පල්ලෙහා තියෙනවා. කියවන්න ඕන නම් ඒක අරගන්න. සාමාන්‍යයෙන් ඔයාගේ මනස හොඳ වෙන්න සති 3ක් පමණ කාලයක් යනවා. ඔයා තරුණ කෙනෙක් නම් මාස 3ක්. ඒ කියන්නේ දින 90ක් වුණත් යන්න පුළුවන්. ඇත්තම කිව්වොත් ඒ නිසා අදම මේ මායя ඔයා අදම පරද්දන තරමට හොඳයි. ඔයාට කාගේ හරි උදව් ඕන නම් Reddit එකේ r/nofap r/nopron වගේ community වලට join වෙන්න. මේ වගේ වීඩියෝ දිගටම ඕන නම් subscribe කරලා set වෙන්න. මේක තනිකරම මගේ සිතුවිල්ලක් විතරමයි.